Maths for computing module එකේ අපි ඔක්කොම lectures වගේ ඉවර කරා. අන්තිමට ඒ matrices වෙනකන් ඔක්කොම තියෙන ඔක්කොම lectures ටික කරලා ඉවර කළා. මම ඒක YouTube එකට upload කරලා තියෙනවා ඔක්කොම videos ටික. එතකොට අද අපි පොඩි කොටසක් පොඩි past papers ප්‍රශ්න දෙක තුනක් අරගෙන මේක එන්න පුළුවන් වැඩි ප්‍රතිශතයක් එන්න පුළුවන් මොනවාද ඔක්කොම කරා මම lectures කරගෙන යනකොටත් past papers කරා. ඔක්කොම කලවෙමේ past papers දෙක තුනක් කරා. මම අද past papers මෙතන 4යි 5යි 6ක් 7ක් වගේ සාකච්ඡා කරනවා. ප්‍රශ්න 7ක් කරන් පොඩ්ඩක් සාකච්ඡා කරමු. past papers ටික කොහොමද එන්නේ මොනවාද වෙන්නේ කියලා. ෆයිනල් එකට වැඩිපුරම මේ තිබ්බ මේ සිලබස් එක දැනට ඒ කියන්නේ බැජස් දෙකකට විතරයි තිබ්බේ. ඒ බැජස් දෙකේ වැඩිපුරම ලීඩ් කරලා තිබ්බේ මැට්‍රිසස්. ඔය ෆයිනල් එකට වැඩිපුරම 70%ක් 80%ක් තිබ්බේ මැට්‍රිසස්. මම මැට්‍රිසස් පාඩම වීඩියෝස් දෙකකට හෝ තුනකට සම්පූර්ණ ඉවර කරා. තේරෙන්න පුළුවන් උපරිමයෙන්ම තේරුම් ගන්න සිංහලෙන් මම ඔක්කොම ඉවර කරා. මේකේ පොඩි ප්‍රශ්න දෙක තුනක් සාකච්ඡා කරමු past papers. එතකොට මෙතන මේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා consider the following linear system of equations. එතන linear equations ටිකක් තියෙනවා. ඒක මෙන්න මේ විදිහට represent කරන්න තියෙනවා. හරි. equation එක ලියාගමු. 2x plus 3y minus z equals 1. 3x minus y plus 27 equals 1. x plus 2y plus 3z equals 12. ඔන්න තියෙනවා linear equations තුන. ඕක A කියන matrix එකකට හැදුවොත් අපි මෙන්න මේ x y z තියෙන ටික තමයි මේ equation එකට දාන්නේ. එහෙනම් 2 3 minus 1 3 minus 1 27 පිළිවෙලට ලියා යන්න තියෙන්නේ 1 2 3 ඔන්න ලිව්වා. ඊට පස්සේ මේ x කියන එකට මොනවද දෙන්නේ? x කියන එකට දෙන්නේ එතන තියෙන variables තුන. අපි හොයන ඒව තුන x y z නේ හොයන්න තියෙන්නේ ඒක. b වලට මොකක්ද දෙන්නේ? එන්න ඕනේ මෙන්න මේ පැත්තේ තුන තමයි b වලට එන්න ඕනේ. නෝ 1 1 2. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ ආන්සර් එක. තේරුණාද? හරි. තව ප්‍රශ්නයක් තියෙනවා. සිම්ප්ලිෆයි කරන්නලු මෙන්න මේ a plus b bar b plus c bar b plus c bar plus a plus b plus c. ඔන්න ඕක සිම්ප්ලිෆයි කරන්න කියලා තමයි දීලා තියෙන්නේ. හරි. පළවෙනි ස්ටෙප් එක විදිහට මම කරන්නේ මොකද්ද? මම ගන්නවා b plus bc කියන පාර්ට් එක ගන්නවා. b plus bc කියන පාර්ට් එක අරන් අපි දන්නවා b plus b bar කියන්නේ 1යි කියලා. b plus b bar කියන්නේ 1යි කියලා. එහෙනම් මෙතන එනවා b plus b bar ගත්තොත් 1 plus c bar කියලා. එහෙම වුණොත් උත්තරේ 1. 1 plus c bar කියන්නේ 1. හරි. ඊට පස්සේ ඒ කියන්නේ ඒක සිම්ප්ලිෆයි කරාම අපිට සම්පූර්ණ උත්තරයකට එන්න පුළුවන්. a plus b b plus c එතන 1යි plus a plus b plus c කියලා එන්න පුළුවන්. හරි. ඊළඟට දෙවෙනි ස්ටෙප් එක විදිහට යන්න. දෙවෙනි ස්ටෙප් එක විදිහට යනකොට මම කරනවා මේක මල්ටිප්ලයි කරන එක. මල්ටිප්ලයි කරන එක මම කරනවා. අපි ඊළඟට දෙවෙනි ස්ටෙප් එක විදිහට මල්ටිප්ලයි කරන එක කරනවා. මොකද්ද? a plus b bar b plus c bar කියන එක මල්ටිප්ලයි කරනවා. ඕක මල්ටිප්ලයි කරනකොට මම මේක වෙන වෙනම කඩා ගන්න පුළුවන්. a b bar plus a c bar plus b b bar plus b c bar. b b bar කියන්නේ b bar කියලා අපි දන්නවා. මේක b bar කියලා අපි දන්නවා. නේද? එහෙම වුණාම මට මේක ලියා ගන්න පුළුවන්. කොහමද? a b bar plus b c bar plus a c bar plus b bar කියලා. ඊට පස්සේ ඔන්න ඔය b bar කියන එක
absorptive law එකෙන් absorbs AB bar plus BC bar කියන එක absorb කරගන්න. එහෙනම් අපිට ඒක ලියන්න පුළුවන් AB plus B bar equals B bar, BC bar plus B bar equals also B bar. දැන් අපිට උත්තරයකට එන්න පුළුවන් AC bar plus B bar කියලා ආන්සර් එකට. හරි. එහෙනම් ඒකට ආවට පස්සේ අපිට දැන් අවුට්පුට් එක ඒ කියන්නේ A වෙනකොට හැදිලා ආපු ටික දැන් එන්නේ AC bar plus B bar plus A plus B plus C කියලා තමයි එන්නේ. A plus B plus C කියලා. හරි. අපි දන්නවා AC bar plus A කියන එක මේකේ A bar කියන්නේ උත්තරේ එකයි. එහෙනම් 1 plus C bar කියන්නේ A plus C bar කියලා ආන්සර් එකට එන්න පුළුවන්. එහෙනම් A bar plus C bar plus B bar plus B plus C කියලා ගන්නවා. එහෙම ආවම අපිට එන්න පුළුවන් මොකද්ද? උත්තරයකට කිසිම බයක් ප්‍රශ්නයක් නැතුව එන්න පුළුවන්. B bar plus B සමානයි 1යි කියලා දාන්න. C bar plus C සමානයි 1යි කියලා දාන්නවා. එහෙනම් A plus 1 plus 1 කියලා එනවා. A විතරක් ඉතුරු වෙනවා. මේ A bar කියන එක ඉතුරු වෙනවා. උත්තරේ ආන්සර් එක 1 කියලා එනවා. ඔන්න දෙවෙනි ප්‍රශ්නයකුත් සාකච්ඡා කරා. හරිද? මම හිතනවා ඒක තේරුණා කියලා. දෙවෙනි ප්‍රශ්නයකුත් ඔන්න සාකච්ඡා කරලා ඉවර කරා. අපි යන් තව පොඩි ප්‍රශ්නයකට. තව පොඩි ප්‍රශ්නයකට යන්. ඒකේ තියෙනවා D equals A plus A bar B plus A bar C. බූලියන් එක. එහෙනම් ඕක ඔක්කොටම කලින් මම ගහගෙන ඉන්නවා ටේබල් එක. මෙතන 8ක එකක් එනවා 2 to the power 3. ඉන්පුට්ස් 3යි. මෙතන ප්‍රශ්නේ හැටියට මම මේ ප්‍රශ්නේ දීලා තියෙනවා යා වගුව අපිට හිස්තම් පුරව ගන්න විතරයි තියෙන්නේ. A B C මම ගන්නම් A bar B කියලා එක්කුයි මෙතන A bar C කියලා එක්කුයි ආන්සර් එක ගන්න D කියන එක A plus A bar B plus A bar C කියන. හරි. මෙතන මේ පැත්තෙන් ඉඳන් ගන්නවා 0 1 0 1 0 1 0 1 0 0 1 1 දීලා නැතත් අපි දැනගන්න ඕනේ මේක පුරව ගන්න. දැන් A bar කිව්වොත් මේක 1යි 1.2යි දෙකම ඩොට් එකක් තියෙන ඉඳ ඇන්ඩ් එකක්. එහෙනම් මෙතන බිඳුවයි. ඒ වගේ එන්නේ බිඳුවයි 1යි මෙතන බිඳුවයි මෙතන 1 වෙනවා. මේ ඔක්කොම බිඳුව වෙනවා. මේ ඔක්කොම මෙතන බිඳුව වෙනවා. එහෙනම් ඇන්ඩ් එකක් ඉන්නේ. හරි. A bar C වලට આવොත් බිඳුවයි 1යි එනවා. මෙතන බිඳුවයි 1යි එනවා. මේ ඔක්කොම බිඳුව වෙනවා. ආන්සර් ගහලා තියෙන්නේ A plus. එහෙනම් මේ A තුනේ O එක. එහෙනම් මේකේ O එක. තුනේ මොකක් හරි එක වෙලා තියෙනවනම් ප්‍රශ්නයක් නැහැ අපිට එන්න පුළුවන්. මේක ඔක්කොම එකයි. ඔන්න ඔක තමයි ආන්සර් එක. තේරුණා නේද? හරි. තව ප්‍රශ්නයක් තියෙනවා. linear equation ගන්න. අපිට solve කරගෙන යන්න තියෙන එක linear equation ගන්න මම පෙන්නන්න. නෑ linear equation ගානක් තියෙන එක මේක දාලා නෑ මම. linear equation ගානේ තියෙන්නේ අපිට මෙන්න මේක දීලා තියෙනවා x plus 2y minus z equals 1 minus x plus 3y minus z equals minus 4 minus 2x plus y plus 2z equals 3.
ඕක දීලා අපිට ලීනියර් වල හිස්තැන් ඒ කියන්නේ A B C D කියලා දීලා පහලින් A වලට උත්තරේ මොකද්ද B වලට උත්තරේ මොකද්ද ඒ ටික දාන්න තියෙන. ඉතින් මේක පුරව ගන්න තියෙන ලීනියර් ඉක්වේෂන්ස් විදිහට සොල්ව් කරගෙන. එහෙනම් පළවෙනි එකේ කොහොමද එන්නේ 1 2 -1 -1 3 -1 -2 1 2 කොහොමද මේ කඩේට තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඔහොම. එයාලා මෙන්න මේක දීලා තිබ්බා. දීලා තියෙනවා. R2 dash equals R2 plus R1. ඕක දීලා තිබ්බා. අපිට වෙනස් කරගන්න තියෙන්නේ. මේ R2 dash කියන්නේ new R2 අලුතින් හැදෙන R2. කිසිම දෙයක් නැහැ. ඔයාලට නිකන් ලකුණු එකතු කරගන්න තියෙන්නේ මේකේ. මේක වෙනස් කරන්න විතරයි. R2 R1 එකතු කරන්න තියෙන්නේ. බිංදුවයි 5යි ඍණ 2යි ඍණ 3යි. ඊළඟ පාර්ට් එක දීලා තියෙනවා. ඒක 3 වල වෙනස් වෙන්නේ r bar 3 equals r3 plus මෙතන හොඳට බලන්න. මෙතන තියෙනවා අපිට පුළුවන් කියන්න මොකද්ද වෙනස් වෙන්නේ කියලා. එතන මේ ඊතලේ තිබ්බත් එකයි නැතත් එකයි ඈ. එතන එම්මමනේ මේ ටික. මේක තමයි වෙනස් වෙන්නේ. මේක බිඳුවක් වෙනවා. ඇයි -2 plus 2r1 ඒක +2 වෙනවා. එහෙනම් මේක බිඳුව වෙනවා. මේක 5ක් වෙනවා. මේක බිඳුවක් වෙනවා. මේක 3ක් වෙනවා. ඔච්චරයි ගාන දීලා තිබ්බේ. මම උතනින් එහාටත් ගාන හදලා ඉවර කරලා දාන්නම්. ගාන තිබ්බේ ඔච්චරයි. ඊළඟට r3 dash නෑ තව තිබ්බා. මෙන්න මේ ටික ඉවරනකම් විතරක් තිබ්බා. ඒක අපි හෙව්වනේ. ඊළඟට තියෙන්නේ new r3 dash එකක්. ආය r3 ම තමයි ඒක වෙනස් වෙන්නේ. r3 minus r2 කියලා. කොහොමද ඒක වෙනස් වෙන්නේ? 1 2 minus 1 1 0 5 minus 2 minus 3 මේක r3 වලින් r2 අඩු ගන්න තියෙයි. පහෙන් පහ මෙතන බිඳුවයි. මෙතන ඍණ 2යි. මෙතන බිඳුවයි. හරි. අපිට ඊළඟ ස්ටෙප් එකේදී මොකද්ද කරන්න තියෙන්නේ? මෙතන එක කරන්න ඕනේ. මේකත් එක කරන්න ඕනේ. එහෙනම් මේක 5න් 1යි r2 කරනවා. මේක 1යට ඍණ 2යි r3 කරනවා. ඉවරයි ගාන. 1යි 2යි ඍණ 1යි 1යි. මෙතන බිඳුවයි. මෙතන 1යි. මෙතන ඍණ 2 බෙදීම 5යි. මෙතන ඍණ 3 බෙදීම 5යි. මෙතන බිඳුවයි 1යි. බිඳුව. ඕකට ආදේශ කරගන්න තියෙන්නේ මේ. ඔන්න අන්තිම මේක x මේක y මේක z. එහෙනම් z සමානයි බිඳුවයි කියලා එකපාර ගන්න පුළුවන්. y ඍණ 5න් 2යි z සමානයි ඍණ 3 බෙදීම 5. මේක බිඳුවයි කියලා අපි දන්නවා. එහෙනම් y also -3 divided by 5. y හරි. x එන්නේ කොහොමද? මෙතන දන්න x plus 2y minus z equals කීයද? 1. එහෙනම් අපි දන්නවා මේක බිඳුවයි. එහෙනම් මෙතන වෙනස් කරගන්න තියෙන්නේ x minus 6 divided by 5 equals 1. සුළු කරගන්න තියෙන්නේ x equals 1 plus 6 divided by 5. That means 11 divided by 5. ඔන්න උදා answers වලට එන්නේ. තේරුණා? ඔන්න answers වලට මම derivatives එතකොට differentiation integration ඔක්කොම ඒ වීඩියෝස් වල past papers විදිහට කරලා තියෙනවා. මේක මේ අන්තිම පාර්ට් එකේ matrices දෙකක් විතර ඕන වෙන හින්දා මම කරේ. මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. past papers එන විදිය තේරෙන්නේ නැති, කරපු විදිය දැන් තේරෙන්නේ නැති නිකන් ප්‍රශ්න දෙක තුනක් මම කරේ. ඔයාලට සෙට් වෙන්න. තව ප්‍රශ්න ඕනේ නම් ඔයාලා කියන්න මම කරන්න. එහෙනම් මෙච්චරයි මේ වීඩියෝ එක. හැමෝම හොඳට ෆයිනල් එක ලියන්න. all the best.